අද ක්ලාස් එකේ 6 වෙනි දවසේ අද අපිට කතා කරන්න තියෙන ප්‍රධාන වශයෙන් මාස්කින් කියන concept එක ගැන. මම හිතනවා ගිය සතිය කරපු ටික ඔයාලට මතක ඇති කියලා. අපි ගිය සතිය කතා කරා කොහොමද transition එකක් add කරන්නේ, ඒ වගේම කොහොමද multi camera production එකක් කරගන්න කියන එක. අපි කතා කරා විවිධ transition මාර්ග ගැන සහ ඒවා add කරන විදි ගැන, කොහොමද customize කරලා අපි අදාළ අපිට අවශ්‍යතාවය අනුව transition එකක් add කරන්නේ කොහොමද කියන එක. ඒත් එක්කම අපි කතා කරා මල්ටි කැමරා ප්‍රොඩක්ෂන් එකක්. ඒ කියන්නේ කැමරාස් තුනකින් රෙකෝඩ් කරන ෆුටේජ් එකක් කොහොමද අපි මල්ටි කැමරා එඩිට් එකක් ගහගන්නේ, මල්ටි කැමරා සීකන්ස් එකක් ගහලා අපි ෆයිනල් ෆ්‍රේම් එක සිලෙක්ට් කරලා කොහොමද ඒක එක්ස්පෝර්ට් කරගන්නේ කියන එක, මල්ටි කැමරා ප්‍රොඩක්ෂන් එකක් කරන්න කොහොමද කියන එකත් අපි කතා කරා. තමයි පස්වෙනි සතියේ අදාළ කන්ටෙන්ට් එක. අපි අද බලමු අපේ 6 වෙනි දවසට අදාළව මොනවාද අපිට කරන්න තියෙන කන්ටෙන්ට් එක කියලා. 6 වෙනි සතියට අදාළව අපිට කරන්න තියෙන මාස්කින් ඇන්ඩ් කම්පොසිෂන් කියන එක යටතේ මාස්ක් එකක් මොකද්ද, මැට් එකක් කියන්නේ මොකද්ද කියන එක මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න තියෙනවා. ඊට පස්සේ ක්‍රියේටිං ඇන්ඩ් ඇනිමේටින් මාස්ක්, කොහොමද මාස්ක් එකක් හදන්නේ සහ මේ මතු මාස්ක් එක කොහොමද අපි ඇනිමේට් කරන්න කියන එක. ඊට පස්සේ working with opacity and blending modes, කොහොමද එක modes add කරන්නේ, dark mode, soft එක ඒ ගැන අපි කතා කරනවා. ඊළඟට introduction to green screen and chroma key, කොහොමද අපි green screen එක shoot කරලා තියෙන එකට වෙන background එකක් add කරන්නේ, එහෙම නැත්නම් අපි කොහොමද background replacement එකක් කරන්නේ කියන එක ගැනත් අපි අද කතා කරනවා. ඊට පස්සේ combining multiple clips using mask, කොහොමද mask පාවිච්චි කරලා clip කිහිපයක් අපි එකතු කරගන්නේ, ෆ්‍රේම් එකකට ගන්න කියන එක. සහ ඊළඟට තියෙනවා අල්ට්‍රා කී එක යූස් කරන විදිය, කොහොමද ග්‍රීන් ස්ක්‍රීනින් එකක අල්ට්‍රා කී එක යූස් කරලා ඒක ග්‍රීන් එක රිමූව් කරන එක, බෑග්ග්‍රවුන්ඩ් එක රීප්ලේස් කරන්නේ කොහොමද කියන එක මේක ඇතුළේදී අපි කතා කරනවා. හරි, අපි මුලින් බලමු දැන් මොකක්ද මේ මාස්කින් කියන්නේ කියන එක. එතකොට මාස්කින් වලදී අපි කරන්නේ ඇත්තටම දැන් මම ඔයාලත් එක්ක කතා කරා කලින් සතිවල Premiere software එකක් ගත්තාන් පස්සේ Premiere එකේ අපි වැඩ කරනවා වීඩියෝ ලේයර්ස් ගොඩක් එක්ක සහ ඔඩියෝ ලේයර්ස් ගොඩක් එක්ක. ගත්තොත් දැන් ඔයාලට පේනවා ඇති මම සීක්වන්ස් හදනව දැන් කියලා දෙන්නේ, මොකද මම ඒ ඔයාලට කියලා දීලා තියෙන නිසා. අපි මග්ගාව තියෙන වීඩියෝ ලේයර් එකක් මම ගන්නවා. ඔයාලට පේනවා ඇති මේකේ වීඩියෝ ලේයර් එකක් සහ ඔඩියෝ ලේයර් එකක් කියලා දෙකක් තියෙනවා. මම මග්ගාව තියෙන තව වීඩියෝ එකක් ගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් මම වීඩියෝස් දෙකක් අරන් තියෙනවා. මේකෙත් වීඩියෝ ලේයර් එකක් සහ ඔඩියෝ ලේයර් එකක් තියෙනවා. දැනට මම මේකේ වීඩියෝ ලේයර් එක තාවකාලිකව මම ඔඩියෝ ලේයර් එක මේකෙන් පොඩ්ඩක් අයින් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේකේ වීඩියෝ ලේයර්ස් දෙකක්. මේ වීඩියෝ 1 වීඩියෝ 2 කියලා වීඩියෝ ලේයර්ස් දෙකක් තියෙනවා. මේ වීඩියෝ ලේයර් එක මේ උඩ තියෙන වීඩියෝ ලේයර් එකේ තෝරාගත් ඒරියා එකක්. අපි හිතමු මේකේ මේ ප්‍රසන්ටර් අදාළ කොටස කියලා. මේ ප්‍රසන්ටර් අදාළ කොටස අරගෙන අපේ සෙකන්ඩ් වීඩියෝ එකේ, කියන්නේ වීඩියෝ 1 ලේයර් එකේ තියෙන වීඩියෝ එකේ සයිඩ් එකෙන් පොසිෂන් කරන්න වගේ දෙයක් අවශ්‍යයි නම් කොහොමද අපි ඒක කරගන්නේ? අපිට ඇත්තට මේක කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් කෙලින්ම ඔයාලට පේනවා දැන් ලේයර්ස් දෙක තියෙනවා. උඩින් තියෙන්නේ ප්‍රසන්ට් ඉන්න ලේයර් එක, යටින් තියෙන අපේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක. ඒතකොට මට අවශ්‍යයි මේ ප්‍රසන්ට් ක්‍රොප් කරලා අරගෙන අපේ යට තියෙන වීඩියෝ ලේයර් එකට යාව ඇඩ් කරන්න. කොහොමද අපි මේක කරන්නේ? මුලින්ම මෙන්න මේ V2 කියන ලේයර් එක සිලෙක්ට් කරලා අපි යන opacity වල තියෙනවා මෙන්න මෙතන mask tool එක. මේක ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති එයාව mask වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ tool එක ඇතුලෙන් mask එක ඇතුලෙන් පේන්නේ අපේ mask එකට අදාළ area එකේ සිලෙක්ට් කරන ටික විතරයි පේන්නේ. අපිට පුළුවන් මේක අපට අවශ්‍ය විදියට ස්කේල් කරගන්න. දැන් මට මේ අපට අවශ්‍යයි නම් මේක සමානව මෙහෙම විහිදෙන්න. ඔයාලට පුළුවන් shift එක පාවිච්චි කරලා මේක shift එකත් එක්ක දෙනකොට ඇන්ගල් එක අදාළ නැත්තම් අපිට පුළුවන් මේ කෙලවර එකක් සිලෙක්ට් කරලා ඒකට අදාළව shift එක ඔබාගෙන මේක සිලෙක්ට් කරලා ඒකට අදාළ shift එක ඔබාගෙන ඉස්සුව මේක ඩිරෙක්ට්
අපිට ඕන පාත් එක කෙලින් මොනවා සහ අපිට ඕන මේ මාස්ක් එකේ හා මෙහා කරලා හදා ගන්න පුළුවන්. හරිද? එක ක්‍රමයක් මේක. මේ විදිහට අපිට ප්‍රසන්ටර් පේන විදිහට මාස්ක් එක හදා ගන්න පුළුවන්. ඔයාලට ඕන විදිහට මාස්ක් එකේ ෂේප් එක වෙනස් කරන්න පුළුවන්. මාස්ක් එකක් කියලා කියන්නේ මම හිතන පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා මාස්කින් කරනවා කියලා කියන්නේ අපි ලේයර්ස් කිහිපයක් තියෙනකොට අපිට අවශ්‍ය ලේයර් එකේ අපිට විසිබල් වෙන්න ඕන ඒරියා එක අපි සිලෙක්ට් කරනවා. මාස්කින් වලදී වෙන්නේ අපි තෝරාගත් කොටසක් පමණක් පේන විදිහට හදාගන්න එක. හරි. තව අපිට පුළුවන් මේක ගත්තන් පස්සේ දැන් අපි මේ දැම්ම මාස්ක් එක ඔයාලට පේනවා ඇති. මේකේ තියෙන පොඩි මේ මොනවාද? මේක ඇතුලේ තියෙන පොඩි පැරාමීටර්ස් ටිකක් ඒවා චේන්ජ් කරාම උදාහරණයක් විදිහට මේකේ තියෙන මාස් ෆෙදර් කියලා එකක්. මාස් ෆෙදර් කියන එකෙන් වෙන්නේ මේකේ මේ වටේ තියෙන ඒරියා එකේ ෆෙදර් එක වෙනස් වෙන එක ඔයාලට පේනවා ඇති. මම ෆෙදර් එක කරොත් ඒක අපේ අනිත් වීඩියෝ එකත් එක්ක බ්ලෙන්ඩ් වෙනවා. වටේ ෆෙදර් එක අපිට පුළුවන් අඩු කරගන්න. නැත්තම් මාස් ඔපැසිටි එක. ඒ කියන්නේ කොච්චර මේක පේනවද කියන ප්‍රමාණය පේන එකේ ඔපැසිටි එක. ඊට පස්සේ මාස් එක්ස්පැන්ෂන් එක කරන අපේ තියෙන ඒරියා එක විතරක් දුරට මාස්ක් එක විහිදිලා තියෙනවා. ඒක ඔයාලට පේනවා ඇති. මම මේකෙන් අදිනකොට මාස්ක් එකේ එක්ස්පැන්ෂන් එක වැඩි වෙනවා. මෙහෙට ගත්තොත් එක්ස්පැන්ෂන් එක අඩු වෙනවා. ඔයාලට පේනවා ඇති මාස්ක් එක්ස්පැන්ෂන් එක වැඩි වෙනවා. අපිට මේ හෑන්ඩ් ටූල් එක පාවිච්චි කරලා ඕනනම් මේක මාස්ක් එක යහ මෙහා කරන්න ඕන. පුළුවන්. මේ ටිකෙන් වෙන්නේ එක ඔයාලට අවශ්‍ය නම් මේ බ්ලෙන්ඩින් මෝඩ්ස් තියෙනවා මාරු කරගන්න පුළුවන්. එකත් එක්ක ඔයාලට පේන ඇති එක ඉෆෙක්ට්ස් මේකට ඇඩ් වෙනවා. කලර් බර්න් කියලා ඉෆෙක්ට්ස් තියෙනවා. ලීනියර් බර්න් කියලා ඉෆෙක්ට්ස් එකක් තියෙනවා. soft light, dark light ඉතින් එකත් එක්ක අපිට එක විවිධ ඉෆෙක්ට් ඇඩ් වෙනවා. ස්ක්‍රීන් කියලා එකක් තියෙනවා. එතකොට අපි අවස්ථාව අනුව මේ බ්ලෙන්ඩින් මෝඩ්ස් එකට ඇඩ් කරනවා. මේ මාස්ක් එක අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් මාස්ක් එක මෙතනින් සිලෙක්ට් කරලා ඩිලීට් කරා. සහ මේකේ තියෙනවා ඊට පස්සේ ඔයාලට තියෙන සර්කල් එකක් ඕනනම් ගන්න. සර්කල් එකක් ගත්තාම පස්සේ ඒක පේන්නේ ඔකගේ සර්කල් එකක් විදියට තමයි එන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඕනනම් සයිස් එක වැඩි කරගන්න. මේක සයිස් එක වැඩි කරද්දී ඔයාලා shift එක ඔබාගෙන මේක මේ ස්කේල් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒතකොට සමාන මේක ඇදෙනවා. එහෙනම් shift එක ඔබන්නේ නැතුව අපි මෙහෙම ඇද්දොත් වෙන්නේ එක පැත්තකට විතරක් ඇදෙන එක. shift එක ඔබාගෙන අපි ස්කේල් කරනකොට ගාන්ට් එක දාලා අවශ්‍ය ප්‍රමාණයට ඇදෙනවා. සහ අපිට ඒක හදා ගන්න පුළුවන්. පේනවාද මට අපේ අවශ්‍ය මෙයාගේ මෙන්න මේ ඒරියා එක නම් මේ විදිහට හදා ගන්න පුළුවන්. right. ඊළඟට ඔයාලට මේ මාස්ක් එකේ සයිස් එක පොඩි කරගන්න අවශ්‍යයි නා. කොහොමද අපි ඒක කරන්නේ? ඒකත් අපිට ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයාලට ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. ඔයාලගේ properties වල තියෙන මේ පැත්තේ අපේ මාස්ක් එක සිලෙක්ට් කරලා properties වලින් scale එක අඩු කරගන්න පුළුවන්. scale එක අඩු කරගෙන අපිට පුළුවන් මේක position කරගන්න මෙන්න මේ side එකේ කෝණයකට. side කෝණයකට. මම හිතනවා ඔයාලා දැකලා ඇති කියලා සමහර වීඩියෝස් වල මේ විදිහට අපි ප්‍රසන්ට් කතා කරන කෙනාව සයිඩ් එකට අරගෙන මේ වගේ වීඩියෝස් හදාගන්න. තමයි. තව එකක්. ඒතර මාස්කින් වලට දාලව කරුණු කිහිපයක් තමයි කියලා දුන්නේ. ඒකත් එක මාස්ක් එකක්. අපිට පුළුවන් ස්ක්වයර් මාස්ක් දාන්න, එහෙම නැත්නම් සර්කල් මාස්ක් එකක් දාන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මොකද්ද? මේ පෙන් ටූල් එක පාවිච්චි කරලා අපේ මාස්ක් එක ඩ්‍රෝ කරගන්න. හරි. මම කියලා දෙන්නම් කොහොමද පෙන් ටූල් එක පාවිච්චි කරලා අපි මාස්ක් එකක් ඇඳගන්න කියන එක. ඒකදී අපි කරන්නේ මුලින්ම මට ප්‍රසන්ටර් වෙන් කරගන්න අවශ්‍ය නම් ප්‍රසන්ටරව ටිකක් පැහැදිලිව පේන විදිහට මේක ස්කේල් එක අපි හදා ගන්නවා view pointer එක අමාරු නිසා. මොකද කරන්නේ ඊළඟට අපි ගියා පෙන් එක සිලෙක්ට් කරා මාස්ක් එක ඇක්ටිව් වෙනවා. ඒ ඇක්ටිව් වෙන මාස්ක් එකට අපි ගිහිල්ලා සිලෙක්ට් කරාම ඉබේම අපිට ඩ්‍රෝ කරගන්න පුළුවන් අපට අවශ්‍ය ඒරියා එක. මම මෙහෙම ඩ්‍රෝ කරගන්නවා.
ඩ්‍රෝ කරගෙන ඊළඟට අපි මේ විදිහට ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ඇති මාස්ක් කරායින් පස්සේ අපි මාස්ක් කරපු ඒරියා එක විතරක් එයා සිලෙක්ට් කරගන්නවා. සමහර අවස්ථාවලට අපිට ඒ කියන්නේ අවශ්‍ය කොටස විතරක් ඒ වීඩියෝ එකේ මාස්කින් කරලා පෙන්වන්න ඕන නම් ඊටු කොටස අයින් කරන්න ඕන නම් මේ වගේ වෙලාවකදී මේ වගේ අපිට පෙන් ටූල් එක පාවිච්චි කරලා මාස්ක් එකක් ඇඳ ගන්න පුළුවන්. ඒකත් තව මාස්කින් වල තියෙන එක වාසියක්. හරි මම ඊළඟට කියලා දෙන්න හදන කෑල්ල ටිකක් වැදගත් කොටසක්. අපි හිතමු වීඩියෝ ලේයර්ස් කිහිපයක් තියෙන වෙලාවක අපිට වීඩියෝ ලේයර්ස් වලින් වීඩියෝ ලේයර්ස් ග්‍රිඩ් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ වීඩියෝ ලේයර්ස් කිහිපයක් වීඩියෝ කිහිපයක් අපිට එකම ස්ක්‍රීන් එකක ඇපිය කර ගන්න ඕන. අපි හිතමු මෙතන පර්සන්ටේජ්ලා 3 දෙනෙක්ගේ විෂුවල්ස් තියෙනවා. මේ 3 දෙනාගේම විෂුවල් තනි ස්ක්‍රීන් එකකට ග්‍රිඩ් එකක් විදියට අපිට ඇපිය කර ගන්න ඕන නෝතින්. මේ ස්ක්‍රීන් එකට හදා ගන්න ඕන නෝතින් කොහොමද අපි ඒක හදාගන්නේ? මේ මාස්කින් කියන concept එක පාවිච්චි කරලා. අපිට පුළුවන් මුලින්ම මට අවශ්‍යයි මේ මම මේ first layer එක second layer එක third layer එක කියලා ගත්තොත් මම first layer එකේ ඉන්න percent එක ගන්නවා මේ left corner එකට. ඊට පස්සේ මේ second layer එකේ ඉන්න percent එක මට අවශ්‍යයි middle එකට ගන්න සහ third layer එකේ ඉන්න percent එක මම මෙයාව මේ side නැත්නම් right corner එකට ගන්නවා. එහෙම හදා ගන්න යනකොට මම මුලින්ම මෙයාව ඉස්සෙල්ලා position කර ගන්නවා. තව ටිකක් මෙහෙට අරගෙන scale එක පොඩ්ඩක් හදාගෙන මුලින්ම එයා පොසිෂන් කරගන්න. ඒතකොට යාව ඉන්න left corner එකේ. මට ඊළඟට අවශ්‍යයි second percent. එයා center ඉන්නවා. ඒ ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් එයාවත් ඕනනම් scale down කරගන්න හරි scale up කරගන්න හරි කොහොම තියාගන්න. තියාගෙන ඊළඟට මට අවශ්‍යයි මගේ තුන්වෙනි percent එක. තුන්වෙනි percent කොතනද මට අවශ්‍ය වෙන්නේ? එයාව ගන්න ඕන screen එකේ කෙළවරට right corner එකට. තව කෙලවරට තව edge එකට හරි. දැන් පොසිෂන් වෙලා තියෙන්නේ මෙයා මැද. ඊට පස්සේ මෙයා right. හැබැයි අපිට මේ percentageලා තුන් දෙනාගේ visible වෙන්න ඕන area එකක් තියෙනවා. අන්න ඒ area එක අපි select කරන්නේ masking වලින්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතුවොත් දැනට මම මේ layer එක icon එක අයින් කරලා තියෙනවා. second layer එක අපි හිතමු මේක අයින් කරමු එහෙනම්. second layer එක තිබ්බට ඔයාලට පේන second layer එකට first layer එකේ අපිට පේන්න ඕන කොටසකුත් දැනට කව වෙලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? second layer එක select කරා. එයාගේ visible වෙන්න ඕන කලාපේ. මෙන්න මේ dots වලින් අපිට පුළුවන් මෙන්න මේ ටික තමයි visible වෙන්න ඕන කියලා select කරගන්න. ඔයාලට මේක tools පාවිච්චි කරලා ඉතාමත් smooth විදිහට කරගන්න පුළුවන්. මම දැනට පොඩි සරල එකක් කියලා දෙන්න කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. මෙයා දැන් left corner එකේ ඉන්නවා. second percent center එකේ ඉන්නවා. ඊළඟට අපිට තියෙන්නේ third percent එක. මෙයා කොහෙද අපි ගන්න ඕන? right corner එකට. right corner එකට යාව ගන්න නම් අපිට පුළුවන් එයාගෙත් appear වෙන්න ඕන area එක මෙන්න මේ mask එක හරහා අපිට හදා ගන්න. right. ඔයාලා දැකලා ඇති BBC CNN වගේ news යනකොට මේ වගේ news presenters ලව grid වල නැත්නම් එක layers වල තියලා shapes ඇතුලේ යාලව පෙන්නනවා. අදාළ සිද්ධිය එක පැත්තකින් යනකොට කෙලවරෙන් අදාළ present එක විස්තර කරනවා. ඒ වගේ අවස්ථාවකදී අපිට මෙන්න මේ masking කියන concept එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු කොහොමද shape එකක් mask එකක් විදිහට use කරන්න කියන එක. මේකෙදි අපිට පුළුවන් අපිට අදාළ shape එක මුලින්ම draw කරගන්න ඕන. ඒක draw කරගෙන ඉවරලා අපිට පුළුවන් මේ shape එක ඇතුලෙන් මේ වීඩියෝ එක පේන විදිහට හදන්න. මම කියලා දෙන්න කොහොමද ඒක කරන්න කියන එක. shape mask එකක් දාගන්න විදිය. අපිට තියෙනවා මෙතන tools වල shape rectangle tool, ඊට පස්සේ ellipse එක තියෙනවා, polygon එක තියෙනවා. මම ගන්නවා polygon tool එක. polygon tool එක අරගෙන මම දැනට අඳ ගන්නවා මේකේ basic shape එක විදිහට අඳින්නේ triangle එකක්. ත්‍රිකෝණයක් තමයි අඳින්නේ. ඊට පස්සේ අපිට පුළුවන් settings වලින් මට මේක ෂඩාශ්‍රයක් වගේ කරගන්න ඕන නිසා මම කරන්නේ මෙතන තියෙන පාද ගාන වෙනස් කරනවා. පාද ගාන වෙනස් කරාම පස්සේ ඔයාලට පේනවා ඇති ඒකේ
දැන් පාද 6ක් තියෙනවා. මේ ෂඩාශ්‍රයක් විතර හැදිලා තියෙනවා. දැන් මොකද්ද අපිට කරන්න ඕන? මට අවශ්‍යයි මේ ෂඩාශ්‍රය ඇතුලෙන් මේ වීඩියෝ එක පේන විදිහට හදන්න. මුලින්ම අපි කරන්නේ shape layer එකක් අරගෙන shape එක draw කරගන්නවා. draw කරගෙන ඉවරලා අපිට අවශ්‍ය නම් මේකේ වලට පේනවා ඇති මේ තියෙන edges. මේ edges අපිට අවශ්‍ය නම් මෙහෙම smooth කරන්න පුළුවන්. ওই විදිහට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පාද ගාන වෙනස් කරගන්න අවශ්‍ය නම් මෙතනින් වලට වෙනස් කරගන්න පුළුවන්. පේනවා ඇති ඒක. මෙතන shape එක කොයි වගේ curve වෙන්න ඕනද කියන එක වෙනස් කරගන්න පුළුවන්. දැන් අපට අවශ්‍ය මේ graphic අපි හදපු shape එක ඇතුලෙන් අපේ වීඩියෝ එක පේන්න. ඒකට අපි පාවිච්චි කරනවා track matte key කියලා effect එකක්. අපි මේ track matte key එක දාන්නේ මේ shape layer එකට අපි draw කරපු shape එකට යට තියෙන video layer එකට. මොකද කරන්නේ? අපේ video layer එකට අපි මෙතනින් මේ track matte key කියන එක effect එක ගෙනල්ලා drag කරනවා. drag කරාම වලට පේන්නේ මෙතනින් track matte key කියලා effect control panel එකේ ඇතුලේ settings ටිකක් parameters ටිකක් open වෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකේ ගිහිල්ලා මේ track matte key එකේ matte එක select කරන්න. අපි දන්නවා මෙයා තමයි shape layer එක. මෙයා තමයි මොකද්ද select කරන්න ඕනේ? matte එක විදියට ගන්න layer එක මොකක්ද? අපි මෙතනට දෙන්න ඕන. දැන් මේ වලට පේනවා ඇති අපි හඳපු shape layer එක තියෙන්නේ V2 layer එකේ. අපි හඳපු shape එක තියෙන්නේ V2 layer එකේ. අපි මොකද්ද කරන්නේ? මේ වීඩියෝ එක select කරලා මෙතන තියෙනවා matte කියලා. matte එක විදිහට V2 select කරනවා. V2 select කරාම වලට පේනවා ඇති අදාළ අපි අපේ shape එක ඇතුලෙන් විතරයි ඒක අපට view වෙන්නේ. ඔයාලට පුළුවන් මේක scale එක වෙනස් කරොත් ඔය විදිහට. ඔයාලට කැමති එක හදා ගන්න පුළුවන්. ඒක තමයි shape එකක් ඇතුලෙන් පේන විදිහට හැදුවේ. ඔයාලට පේන තේ shape එක අපිට move කරලා මෙතන position වලින් අපිට කැමති තැනකට ඔයාලට ඕන නම් move කරගන්න පුළුවන්. තව අපිට ඕන නම් පුළුවන් මේ mask එකට movement එකක් දෙන්න. කොහොමද අපි මේ mask එකට movement එකක් දෙන්නේ කියලා දෙන්න මුලින්ම මට අවශ්‍යයි මේ mask එක පටන් ගන්නකොට මෙන්න මේ edge එකේ තිබිලා mask එක ටික ටික ලොකු වෙලා එහා කෙළවරට යනකම් move වෙන්න. මොකද්ද මම කරන්නේ? පටන් ගන්නකොට මම මෙයාගේ අපි මුලින්ම මේ layer එක select කරලා ඉන්න අවශ්‍යයි. select කරලා මම මෙයාගේ position, scale, rotation කියන ප්‍රධාන parameters තුනම mark කරගන්නවා. ඊට පස්සේ යම් කිසි දුරකට ආවට පස්සේ යාගේ parameters වල වෙනස් වෙන්න ඕන දේවල්. උදාහරණයක් විදිහට මට මේකේ scale එක වැඩි වෙන්න ඕන ටිකක්. scale එක වැඩි වෙනවා සහ මෙයාගේ position එක left to right වෙන්නත් ඕන. කෙනෝ නොතන්ට එන්න ඕන. තප්පර කීයකද? අපි හිතමු තප්පර 5කදී වගේ. දැන් මොකද වෙන්නේ? පටන් ගන්නකොට position වලට අදාළව අපි key frames දාගත්තා. ඊට පස්සේ තප්පර 5කට පස්සේ එන්න ඕන position වලට අදාළව අපි key frames දාගත්තා. දැන් අපි නිකන් move කරලා බලමු මොකද වෙන්නේ කියලා. පැහැදිලිද? අපිට පුළුවන් අන්නේ විදිහට mask එකට animation එකක් දාන්න. මේ masking කියන කොටස ඉතාමත් වැදගත් කොටසක්. video editing වල අත්‍යවශ්‍ය කොටසක්. දැන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේක graphics වලට විතරද දාන්න පුළුවන්? text එකකට මේක දාන්න පුළුවන්ද කියන එක. හරි. අපි බලමු text එකකට දාන විදිය. දැන් මේක මම අයින් කරනවා. ඔයාලට පේනවා ඇති. අයින් කරාම අපේ key එක අයින් වෙනවා, matte එක අයින් වුණාම සම්පූර්ණ වීඩියෝ එක අපට පේනවා. දැන් මට අවශ්‍යයි ටෙක්ස්ට් එකක් දාගන්න. ටෙක්ස්ට් එකක් ඇතුලෙන් අපේ වීඩියෝ එක පේන විදිහට හදාගන්න. මොකද්ද මම හදාන්නේ? අපි මෙහෙම කරමු. අපි හරි මට ඊළඟට අවශ්‍යයි ටෙක්ස්ට් එකක් දාගන්න. මම මොකද කරන්නේ? මම ගාව තියෙන මේ USA flag එක. මේ USA flag එක මට අවශ්‍යයි USA කියන අකුරු තුන ඇතුලෙන්
පේන විදිහට හදාගන්න. මම දැන් කලින් කියපු දේක් වලට මතක් කරගන්න හදනකොට මතක ඇති මම කිව්වා මට මේ අපි හිතුවොත් අපිට මේ වීඩියෝ එකේ ලෙන්ත් එක අඩුයි කියලා. මේක ලෙන්ත් එක ටිකක් වැඩි කරගන්න අවශ්‍ය නම් මම එදා කියලා දුන්නා. මොකද්ද? red stretch tool එකෙන් අපිට පුළුවන් මේක අදින්න. දැන් මේක ටිකක් ස්ලෝ වෙනවා. හැබැයි අපිට ඒක ලෙන්ත් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලට වැඩි වගේ නම් ලෙන්ත් එක නැවත අඩු කරන්නත් පුළුවන්. හරි. ෆ්ලැග් එක තියෙනවා. මට හදන්න ඕන දේ තමයි US එකේ නපුරු 3 ඇතුලෙන් මේ ෆ්ලැග් එක පේන විදිහට හදන්න. ඒ කියන්නේ ටෙක්ස්ට් මාස්ක් එකක් දාන විදිහ තමයි දැන් කියලා දෙන්නේ. අපි කීපයක් කතා කරා මාස්ක් වලින් ග්‍රිඩ් එකක් හදන විදිය. ඊට පස්සේ ෂේප් මාස්ක් එකක් හදන විදිය, ඇනිමේටඩ් මාස්ක් එකක් හදන විදිය. ඊළඟට දැන් කියලා දෙන්නේ ටෙක්ස්ට් මාස්ක් එකක් හදන විදිය. අද දවසේ අපි මාස්කින් වලට අදාළ සම්පූර්ණ කොටස් ටික ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ දවසේ green screening ඒ ටික එක දවසක සම්පූර්ණ කරනවා. අද දවස් ඇතුළත අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාස්කින් කියන කොටසට අදාළ සම්පූර්ණ කොටස් ටික මේකෙදි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි බලමු ටෙක්ස්ට් ලේයර් එකක් ටෙක්ස්ට් එකක් ඇතුලෙන් කොහොමද මේ ඉමේජ් එක මාස්කින් කරන්න කියන එක. වීඩියෝ එක මාස්කින් කරන්න කියන එක. අපි මුලින්ම ටෙක්ස්ට් එකක් අරගෙන මොකක්ද අපිට අවශ්‍ය අකුරු තුන USA සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරලා මට අවශ්‍ය මෙයාලගේ මොන මෙතන ෆොන්ට් සයිස් හරි ගන්නත් පුළුවන්, ස්කේල් වලින් ෆොන්ට් සයිස් හරි ගන්නත් පුළුවන්. right. ඔය ගන්නට ඔය හදාගෙන මොකද කරන්නේ? අපිට පුළුවන් පොසිෂන් හදාගන්න. මම කරන්නේ පොසිෂන් එක ඔන්න තන්ට වගේ පොසිෂන් කරගන්න. එතන පොසිෂන් කරගන්න. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේකේ ෆ්ලැග් එකේ ස්කේල් එක ටිකක් අඩු කරගන්න. අකුරු වල ස්කේල් එකට. මොකද අපට අවශ්‍ය වෙන්නේ අකුරු වලට කවවන ඒරියා එක තමයි අපි මේ මාස්කින් කරගන්න යන්නේ. දැන් මොකද අපි කරන්නේ? හරි සරලයි වැඩේ. කලින් කරා වගේම track mat key එක අරගෙන අපි අපේ flag එකට දානවා. flag එකට දාලා මොකද්ද අපිට කරන්න තියෙන්නේ? track mat key එකට දාලා mat එක select කරන්න. අපි දන්නවා shape එක විදිහට text layer එක ගන්නෙ. මේක mat එක විදිහට අපි ගන්නෙ. මොකද්ද? අපේ වීඩියෝ එක select text එක තියෙන V2 කියන layer එක ඔයාලා බලන්න video 2 layer කියන එක දැම්ම ගමන් ඒක text mask එකක් විදිහට appear වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි සරලයි. මොකද්ද අපි කරේ? මුලින්ම වීඩියෝ එකක් ගත්තා, ටෙක්ස්ට් එකක් ගත්තා. අපි ටෙක්ස්ට් එක අපිට ඕන විදිහට අපි පොසිෂන් ස්කේලින් කරලා හදාගෙන ඊළඟ track mat key එක යූස් කරලා කලින් කරා වගේම මොකද්ද? ටෙක්ස්ට් මාස්ක් එකක් හදාගත්තා. හරි දැන් අපි track mat key කියන ඉෆෙක්ට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. මෙතනදී අපි කතා කරා shape එකකට දාන විදිය, text එකකට දාන විදිය, animated text එකකට දාන විදිය. ඊට අමතරව මෙන්න masking කියන එක අපි transition වලටත් පාවිච්චි කරනවා. මොකද මේ transition වලට masking කියන එක පාවිච්චි කරන්නේ. මොකද්ද මේ transition කියලා කියන්නේ? මම හිතන්නේ transition කියලා කියන්නේ scenes දෙකක් අතර අපි හිතමු අපි මගේ කලින් දවසක් ඔයාලට කියලා දුන්නා. එක scene එකකින් තව scene එකකට මාරු වෙනකොට ඒක gradually change වෙන්න. බලන් ඉන්න viewer-ට ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට ස්මූත් විදිහට චේන්ජ් වෙන පාවිච්චි කරන ඉෆෙක්ට් එකක් තමයි ට්‍රාන්සිෂන් කියලා කියන්නේ. මෙතනදී මොකක්ද අපි කරන්නේ? අපි මේකට පාවිච්චි කරනවා වීඩියෝ ක්ලිප් එකක්. ඒ වීඩියෝ ක්ලිප් මම ඔයාලට පෙන්නන්න. අපිට ස්මෝක් ඉෆෙක්ට් එකක් වගේ නැත්නම් වෝටර් කලර් ඉෆෙක්ට් එකක් වගේ දා ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් අපේ මගේ වීඩියෝ ලේයර් දෙකන ෆ්ලැග් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේක තමයි අනිත් වීඩියෝ එක. දැන් මෙන්න මේක ට්‍රාන්සිෂන් එකක් විදිහට මට අවශ්‍යයි. මෙන්න මේක ඇතුලෙන් ෆ්ලැග් එක එන විදිහට හදන්න. හරි. මොකද්ද අපි කරන්නේ? අපේ වීඩියෝ දෙක ලයින් කරගන්නවා. ලයින් කරගෙන ඉවර වෙලා අර කරා වගේම track mat key එක අපි වීඩියෝ එකට දානවා. තාලි කරලා මොකද කරන්නේ? දැන් ඔයාලට පේනවා ඇති. මෙතනින් අපි සිලෙක්ට් කරන්න ඕන V2 එකේ තමයි අපේ mat එක තියෙන්නේ. V2 එකේ අපේ mat එක අපි සිලෙක්ට් කරා. හැබැයි සිලෙක්ට් කරලා ෆ්ලැග් එක අර අපේ ට්‍රාන්සිෂන් එකට අපි ගත්ත වීඩියෝ මික්ස් එක ඇතුලෙන් පේන්නේ නැහැ. අපි ස්මෝක් ඉෆෙක්ට් එකක් තියෙන වගේ වීඩියෝ එකක් ගත්තේ අපිට අවශ්‍ය මේ ස්මෝක් ඉෆෙක්ට් එක ඇතුලේ මේ ෆ්ලැග් එක පේන විදිහට හදන්න. මොකද්ද අපි කරන්නේ? track mat key එකේ එතන තියෙනවා
ලූමා කියන එක මැට් එකට යටින් තියෙන කම්පොසයිට් කියන එකේ මැට් ලූමා කියන එක දැම්ම වලට පේනවා ඇති. ඒක ගානට ඇපිය වෙනවා. වීඩියෝ ට්‍රාන්සිෂන් එකත් එක්කම නන්නම් වලට ෆ්ලැග් එක ලස්සනට ඇපිය වෙනවා. මේ වගේ ස්මූත් ට්‍රාන්සිෂන් එකක් දාන්නත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මාස්කින් කියන කොටසට අදාළ ප්‍රධාන දේවල් ටික අද අපි කියලා දුන්නා. මම හිතන්නේ මම කලින් දවස්වලදී කතා කරා ඔඩියෝ මැනේජ් කරන්නේ කොහොමද, ට්‍රාන්සිෂන් එකක් කියන්නේ මොකද්ද, කොහොමද කස්ටමර්ස් ට්‍රාන්සිෂන් එකක් හදාගන්නේ. ඊට පස්සේ අපි කතා කරා මල්ටි කැමරා ප්‍රොඩක්ෂන් ගැන. ඊට පස්සේ අද දවසේම කතා කරා මාස්කින් කියන concept එක ගැන. මාස්කින් ඇතුලේ අපි කතා කරා කොහොමද grid එකක් විදිහට මාස්ක් දාගන්නේ, shape mask එකක් දාගන්නේ, text mask එකක් දාගන්නේ සහ animated mask එකක් දාගන්නේ කොහොමද කියන කතා කරා. ඔය හැම එකටම sample videos අරගෙන ඔයාලා try කරන්න. YouTube එකේ ඕන තරම් තියෙන sample videos මේ editing වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඒවා. video footages කියලා ගහලා ඔයාලට search කරලා download කරගන්න පුළුවන්. එහෙම අරගෙන මේක practice කරන්න. practice කරන තරමට තමයි පුළුවන් වෙන්නේ. මොකද masking කියන concept එක ඉතාමත් වැදගත් concept එකක්. මේක ඉස්සරහට යන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා video editing වලදී. සහ මම මෙතෙක් කරලා තියෙන පාඩම් ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරලා ඉන්න. ලබන සතිය එනකොට green screening සහ ඒකට අදාළ ඉතුරු කොටස් ටික අපි ඉවර කරමු. අදට ක්ලාස් එක මෙතනින් නතර කරනවා. අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඉක්මනින් මේ තියෙන වීඩියෝ එඩිටින් ලෙසන්ස් ටික ඔයාලා කවර් කරගන්න. කවර් කරගෙන ඉදිරි කිහිපය ඇතුළත මම ලෙසන්ස් කිහිපයක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉක්මනින් තාම මේව කවර් කරගත්තු නැති කට්ටිය ඉන්නවා නම් බේසික් ටික මුලින්දම්ම කවර් කරගෙන එන්න. මොකද දැන් එන්න ක්ලාස් එක ටික ටික ඇඩ්වාන්ස් වෙනවා. හැබැයි බොහොම සරලව කියලා දෙන්නේ. ඔයාලට තියෙන්නේ දෙන දේවල් ටික ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා ක්ලාස් එකේදී කරන්න. ඒක නිසා මේක ප්‍රැක්ටිස් කරන්න. අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් මේක කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා එකම දේ ඒ ටික බලාගෙන ලබන සතියේ එන්න. රෙකෝඩින්ග්ස් මග අරින්න එපා. දැනට කරලා තියෙන රෙකෝඩින්ග්ස් ඔක්කොම බලන්න. අද ක්ලාස් එක මම නතර කරනවා. ලබන සතියේ මේ ටික කරලා ප්‍රැක්ටිස් කරලා ක්ලාස් එකට රෙඩි වෙලා එන්න. Thank you.